අද අපි හදන්න යන්නේ තිලාපියා මාළු වලින් කිරට හදන රසම රස මාළු කරියක්. මේකට අපිට ඕනි කරනවා මේ වගේ පෙති වලට කපා ගනිපු තිලාපියා මාළු. ඊට අමතරව අපි මෙතන අරන් තියෙනවා රතු ලුණු ගෙඩියක වගේ ප්‍රමාණයක් පොඩියට කපාගෙන කොටුවට කපපු තක්කාලි, අමු මිරිස්, සුදු ලුණු බික් දෙකක් කරපිංචා, ආප, පොල් කිරි, මිටි කිරි මේක මිරිස්, ගම්බිරිස්, කහ, ලුණු 3-5. මේකට අපි දා ගන්නවා තෙල් ටිකක්, ඔලිව් ඔයිල් ටිකක්. තෙල් ටික රත් වෙනකොට අපි ඒකට දා ගන්නවා චොප් කරගන්න සුදු ලුණු ටිකක්. ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්න පොඩියට කපා ගන්නපු රට ලුණු. තක්කාලි, මිරිස්, කරපිංචා. මේක ටිකක් ටෙම්පරාදු වෙනකොට අපි මේකට එකතු කරගන්නවා ගම්බිරිස් ටිකක්, කහ, මිරිස් 3-5, ලුණු, අප. අපි දැන් මේකට එකතු කරගන්නවා මාළු ටික. මේක පියනෙන් වහලා ටිකක් මද ගින්දරේ තැම්බෙන්න දෙනවා. මේක මේ තරමට තැම්බෙනකොට අනිත් පැත්ත හරවලා ආයි ටික වෙලාවක් තඹ ගන්න ඕන. මේ තරමට තැම්බෙනකොට අපි මේකට තීකිරි ටික එකතු කරගන්නවා. තීකිරි ටිකක් එකතු කරලා මේක මදගින්නේ තැම්බෙන්න දෙනවා. මේ වගේ තැම්බෙනකොට අපි මේකට මිටි කිරි ටික එකතු කරගන්නවා.